හරි. ඉතින් අද අපි බලමු ශීන් එකෙන් මම ඕඩර් කරපු අයිටම්ස් වගේක් අද අපි රිවිව් කරමු. හරි. මුලින්ම මම ඕඩර් කරා මෙන්න මේක ෆෝන් හෝල්ඩර් එකක්. ඔයාලට මේක පිටියට අලවන්න පුළුවන්. මේක ස්ටිකර් එකකුත් තියෙනවා පිටිපස්සේ. ඒක අලවලා ඔයාලට ෆෝන් එක තියන්න පුළුවන්. මේකේ රඳවලා. ඉතින් ඒක කිසිම අවුලක් වෙන්නේ නැහැ. හොඳ තදට හිටිනවා. ඉතින් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒකට. ඉතින් මම මේක ගත්තේ ශීන් එකෙන්. මං හිතන්නේ මේකට වැඩි ගාණක් ගියත් නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ මම ෂෝට් එකක් ගත්තා. මේකට නම් දිරාම් 30ක් වගේ වුණා මං හිතන්නේ. ඉතින් මේකත් හරිම හොඳයි. ඒ රෙද්දත් හරිම හොඳයි. සහ ඇඟට ඇඳහමත් පාසුයි. ඉතින් ඒ තමයි දෙවෙනි එක. ඊට පස්සේ මං ගත්තා හෑන්ඩ් බෑග් එකක්. මේක හරිම ලස්සනයි. මේක දැම්මම ගොඩක් ලස්සනයි. සහ මේක පොඩි වෙන්නේ එහෙම වෙන්න මේක හයියයි. ඉතින් ඒකත් මං හිතනවා ඒ තිබ්බ ප්‍රයිස් එකට affordable කියලා. ඒක හරිම හොඳයි ඉතින්. ඔයාලට සාමාන්‍යයෙන් එළියට යද්දිම පාවිච්චි කරන්න පුළුවන් හොඳ බෑග් එකක්. ඔයාලට දැක්කම මේක තේරෙනවා ඇති. කොහොමද හයියට තියෙනවා. ඊට පස්සේ මේ තියන්නේ මේකෙන් ඇත්තටම හාල් එහෙම සෝදාන තමයි තියෙන්නේ. මම ඕක ගොඩක්ම ගත්තේ. මම එළවලු ඔය ලුණු සුදු ලුණු වගේ දේවල් මම ඔය අදි සෝදාද්දි මට හරිම පහසුයි කියලා හිතුණා ඕක. ඒ නිසා තමයි මම ඒක ගත්තේ. ඊට පස්සේ මේ තියෙන මම ගත්ත සිරප්පු දෙක. ඒක ඉතින් හරිම හොඳයි. මම හිතුවට වඩා හොඳ ක්වොලිටි එකකින් එක ආවා. සහ ඒක කකුලට දැම්මම එන ලස්සනයි. ඒක ඉතින් හිතුවට වඩා මම හොඳට තිබුණා. ඇත්තටම මේක හොඳම ඊළඟ පාර මේකේ වෙන පාටකුත් ගන්න. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. සහ ඒ ගානට ඒක හරිම වටිනවා. ඊට පස්සේ මේ තියෙන ලිප්ස්ටික් එකක්. මම ඉතින් මාරම ඇඩික්ට් වෙලා තියෙන දෙයක් තමයි ලිප්ස්ටික්. මම ගන්නෙත් නැහැ, ගන්න කැමතිත් නැහැ වැඩිය. ඒ වුණාට මම මාර ආසයි මට ළඟ මාරම ලිප්ස්ටික් කලෙක්ෂන් එකක් තියෙනවා. හැබැයි බ්‍රෑන්ඩඩ් නෙමෙයි. නෝමලි මම ගත්ත ලිප්ස්ටික් තියෙනවා. ඉතින් මේකත් එහෙම එකක්. මේ කලර් එකට මං හෙන ආසයි. සමහර කලර්ස් මම ගන්න මට සෙට් වෙන්නේම නැහැ. එහෙමත් එකක් තමයි සෙට් වෙන්නේ. ඉතින් මේ කලර් එක හරිම ලස්සනයි. ඒක හොඳයි. මේ තියෙන හියුමිඩිෆයර් එකක්. මේක මම ගත්තේ ඇත්තටම මට හෙන ආස හිතුණා ඒ තියෙන ලයිට් සිස්ටම් එකට ඒ හැම දෙයකම. ඒ නිසා මම මේක ගත්තේ. ඒකත් ඇත්තටම හොඳයි. ඒකට වතුර පුරවලා ඒක නිකන් එහෙම එකක් තියෙන්නේ. මම හැබැයි ඔකේ මම පර්ෆියුම්ස් බින්දු දෙක තුනකුත් ඕකට දානවා. ඊට පස්සේ සුවඳක් දෙනවා. ඒක හොඳයි. හැබැයි පර්ෆියුම් දාන එකක් වෙනම තියෙනවා. මේක නෙමෙයි. ඊනට මම මේකටත් දානවා. මේ තියෙන කැප් එකක්. just normal cap. ඒක හොඳයි ඉතින්. නරකක් නැහැ. but මං වැඩි ඒකට කැමති නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ මට අත්‍යවශ්‍යම කරන දේවල් වගේක්. හැබැයි මම මේකට කැමති නැහැ. මොකද මේක මාරම තියුණුයි. කියන්නේ මේක මම කලින් පාවිච්චි කරපුවා වගේ නෙමෙයි. හරිම තියුණුයි. මම ඒ නිසා ඒකට කැමති නැහැ. මොකද හරිම ඉක්මනට කියන්නේ අපිට අයිබ්‍රෝ ෂේප් කරද්දිම හරිම ඉක්මනට කැපීමේ ප්‍රවණතාවයක් තියෙන නිසා මම ඒකට කැමති නැහැ. මේ තියෙන මම ගත්ත ප්ලාස්ටික් බොක්ස් වගේක් කෑම දානවා වගේක්. ඉතින් මම මේවට නම් ඔයාලා මේව කිසිම එකක් oven එකට නම් දාන්න එපා. මම oven එකට දාන්න තරම් සුදුසු නැහැ. ඔයාලට බිස්කට් තියාගන්න එහෙම තමයි හරි පොඩි ස්නැක්ස් තියාගන්න මේක හොඳයි. හැබැයි oven වලට නම් දාන්න එපා. එහෙම සුදුසු ක්වොලිටියක් නැහැ ඒකේ. මේ තියෙන මම තවත් ආසාවෙන්ම බලන් හිටපු දෙයක්. ඒ තමයි මම කොණ්ඩෙට ඔයිල් කරද්දී මට ඒක කොණ්ඩේ ඉස්මුදුනේ ගාගන්න මාරම අමාරුයි. ඉතින් ඒකට මට ගොඩාක් වටිනවා. දැන් අර බොටල් එක ගමන සෑහෙන්න වටිනවා. මේක හොඳයි. ඔයාලා ෂැම්පු කරත් එහෙම ඔලුව පොඩ්ඩක් මසාජ් කරගන්න මේක හොඳයි. ගොඩක් හොඳයි. මම යූස් කරනවා දැන් ඒක හොඳයි. සහ අර බොටල් එක තමයි මට බොටල් එකේ වුණාට තමයි මම ගත්තේ. දෙකම මම ගත්තා. ඊට පස්සේ මේක මාරම හොඳයි. ඔයාලා ඔයිල් මික්ස් කරලා මේකට දාගන්න පුළුවන්. දාලා ඔලිය හොඳට ගන්න පුළුවන්. හිස් කබලෙටම හොඳටම ගන්න පුළුවන් මේක. ඒ නිසා මේ බොටල් එක ගන්න මේක ගොඩාක් හොඳයි කොණ්ඩෙට ඔයිල් කරද්දී. අන්තිමට මේක මම හිතන්නේ මම වොච් එකක්. මේක ඒ ප්‍රයිස් එකට මාරම හොඳයි. ඒ කියන්නේ හොඳ ක්වොලිටි තියෙනවා. ඉතින්
මේ වොච් එක මම ගත්තේ මං හිතන්නේ ඩිරම් 15කට හරි 20කට හරි මට මතක නැහැ. ඒකත් ඇත්තටම මාර හොඳයි. හිතුවට වඩා හොඳට තියෙනවා එක. ලස්සන අපිට දැම්මමත් හොඳයි. ඔව් මේ තමයි අන්තිමේදී මේ වගේ තවත් අපි වීඩියෝ එකකින් හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.